නැගිට්ට ගමන් අදත් හිස් බඩට කිරි කෝප්පයක් බිව්වද? එහෙනම් ඔයාම තමයි ඔයාගේ බර අඩු වෙන්නේ නැති ප්‍රධාන හේතුව. කියන්න අමාරුයි තමයි. ඒත් උදේම කිරි බිව්වම බර වැඩි වෙනවා. ඒක ඇත්ත. කිරි බොන එක නවත්ත ගන්නම බැරි ඔයාට කිරි බීලා බර අඩු කරගන්න විදිහ අද මම කියලා දෙන්නම්. කිරි බොන්නම ඕන්නම් ඔයා මේ 3 පිළිපදින්න. කිරි විතරක් බොන්න එපා. ඒකට තන්තු සහ ප්‍රෝටීන් එකතු කරගන්න. කිරිත් එක්ක ඔයාට ඕට්ස් එකතු කරගන්න පුළුවන්. ඕට්ස් හැනි 3ක් දාගන්නකෝ කිරි කෝප්පයකට. බඩ පිරලා ඉන්නවා පැය 3ක්වත්. ඕට්ස් වල තියෙනවා තන්තු. සීනි සෙමින් යනවා. ඒ වගේම කිරි එක්ක චියා බීජ එකතු කරගන්න පුළුවන්. චියා ඇට ගැන ඔයාලා දන්නවනේ. කිරි එක්ක මේස හැන්දක් චියා ඇට එකතු කරගන්න. වතුර උරාගෙන බඩ පුරවනවා. කැලරීස් ප්‍රමාණයත් අඩුයි. කිරි එක්ක ඔයාට ආමන්ඩ් එකතු කරගන්න පුළුවන්. ආමන්ඩ් ඇට 5ක් 6ක් එකතු කරගන්න. හොඳ මේදේ නිසා බඩගින්න පාලනය වෙනවා. ඔන්න දෙවැනි එක තමයි කිරි වර්ගය සහ ප්‍රමාණය. මේකදී ඔයා මතක තියාගන්න ඕනි දේවල් 3යි. ඔයා මේදේ වැඩි කිරි එහෙමත් නැත්තම් ෆුල් ක්‍රීම් එපා. ඒ වෙනුවට මේදේ අඩු කිරි එහෙම නැත්තම් ලෝ ෆැට් මිල්ක් එකක් ගන්නකෝ. ඒ වගේ කැලරීස් ප්‍රමාණය අඩුයි. බර අඩු කරගන්න උදව් වෙනවා. 2. කෝප්ප එකක් ඇති. ඒ කියන්නේ වීදුරු කෝප්ප එකක්. නැත්තම් ලීටර් 250ක්. ලීටර් ගාන කිරි බොන්න එපා. එහෙම ගියොත් වැඩේ හරියන්නේ නෑ. 3. මීපැණි දාන්න එපා. කිරි එකට සීනි දාන්නත් එපා. චොක්ලට් පවුඩර් අමතක කරන්න. කිරිවල තියෙන රසටම බොන්නකෝ. එච්චරයි. 3. වෙලාව. ඔයා නැගිට්ට ගමන් කිරි එකක් බොන්න එපා. මුලින්ම උණු වතුර වීදුරුවක් බීලා විනාඩි 15කට 20කට පස්සේ කිරි එක්ක ඕට්ස් වගේ දෙයක් එකතු කරගෙන බොන්න. එතකොට ඔයාගේ ශරීරය අවදියේ. මේ විදිහට ඔයා බිව්වොත් බඩගින්න නැති වෙනවා. උදේ 11 වෙනකන් ස්නැක් හොයන්නේ නැහැ. ඒ නිසා අනවශ්‍ය කැලරීස් නැහැ. මස් පිඩු බේරෙනවා. කිරිවල ප්‍රෝටීන් නිසා බර අඩු කරනකොට මස් පිඩු නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ශරීරය තද වෙනවා. මේදය දහනය වෙනවා. සීනි පාලනය නිසා ශරීරය දවල්ට මේදය පිච්චෙන වැඩේ පටන් ගන්නවා. උදේට කිරි බිව්වම ඇයි බර වැඩි වෙන්නේ? හේතුව ගොඩාක් සරලයි. කිරිවල තියෙනවා ලැක්ටෝස් කියන සීනි වර්ගයයි වේ කියන ප්‍රෝටීන් එකයි. හිස් බඩට ඒක විතරක් බිව්වම ලේවල සීනි එකපාරටම ඉහළ යනවා. එතකොට ඔයාගේ ඉන්සියුලින් හෝමෝනය වැඩි වෙනවා. ඉන්සියුලින් වැඩි වුණාම ශරීරයේ මේදය පිච්චෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔයාගේ බඩ වටේ ගබඩා කරනවා. ඒකයි බර අඩු වෙන්නේ නැත්තේ. මට කියන්න ඕනි උනේ කිරිවල වරදක් නැහැ. වැරදි විදිහ තමයි වරද. ඔයා උදේට කොහොමද බොන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මම කියලා දුන්න විදිහට කිරි හරි විදිහට බොන්න. එතකොට ඔයාගේ බර අඩු කරගෙනම කිරි බොන්න පුළුවන්. මේක සාමාන්‍ය ආහාර උපදෙසක් විතරයි. මම වෛද්‍යවරයෙක් නෙවෙයි. මේ මම සොයාගත් කරුණු සහ මගේ අත්දැකීම්. ඉතින් ඔයාට දියවැඩියාව වගේ ලෙඩක් තියෙනවා නම් ආහාර වේලක් පටන් ගන්න කලින් වෛද්‍යවරයෙක්ගෙන් හෝ පෝෂණ වේදිකෙක්ගෙන් උපදෙස් ගන්න. නිරෝගීව ඉන්න ගමන් හැඩට ඉන්න උත්සාහ කරන්න. ස්තුතියි.